දශක 3ක කුරුළු යුද්ධය අවසන් වෙලා මේ වෙනකොට නිදහස් ශ්‍රී ලංකාවක් අපිට ලැබිලා තිබෙනවා. හැබැයි මේ නිදහස් ශ්‍රී ලංකාවේ මේ විදිහට පුංචි යුද්ධයක් තියෙනවා. ඒ තමයි රටේ සංවර්ධන මෙහෙයුම. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මේ සංවර්ධන මෙහෙයුමත් එක්ක මේ වෙද්දී විවිධාකාර මහා මාර්ග ගුවන් මාර්ග දක්ෂිණ අධිවේගය වගේ බොහෝ දේවල් ඉදි වෙනකොට ජනතා අයිතියට පත්වන්න නියමිතව තවත් දෙයක් තිබෙනවා. මේ වෙද්දී ඔබ දන්නවා ශ්‍රී ලාංකික අපේ හැම කෙනෙක්ගේම පුංචි බලාපොරොත්තුවක්. ඒ වගේම පුංචි නිහතමානී ආඩම්බරයක් එකතු කරමින් තව දින කිහිපයකින් රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ මත්තලදී ජනතා අයිතියටපත් වෙනවා. ජනතා අයිතිය වෙනුවෙන් ඔබ වෙනුවෙන් විවෘත වෙනවා. අපි හිතුවා අද දවසේ බදාදා දවසේ කතා බහ කළ යුතුයි කියලා. අපේ ලංකාවේ ඉංජිනේරු තාක්ෂණය යටතේ ඉදවුණු පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙය. නමුත් ලංකාවේ තිබෙන දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ බවට පත් වෙලා තිබෙනවා. අපි හිතුවා මේ ගැන කතා බහ කරන්න. අපිත් එක්ක එකතු වුණ අද දවසේ අපේ ගෞරවාන්විත ආරාධනය පිළි අරගෙන වඩල සිවිල් ඉංජිනේරු ශ්‍රී ලංකා ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ කැලුම් සිරිවර්ධන මහත්මයා. ආයුබෝවන් ඔබට. ඒත් එක්කම සහකාර විදුලි ඉංජිනේරු ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උදය වික්‍රමරත්න මහත්මයා. ආයුබෝවන් ඔබට. මම කැමති කැලුම් මහත්මයා ඔබෙන් දැනගන්න මුලින්ම ශ්‍රී ලංකාවට කෙනෙක් හිතන්න පුළුවන් කටුනායක ගුවන්තොටුපළක් තිබෙනවා. නමුත් ඇයි ශ්‍රී ලංකාවට නැවත වතාවක් මෙවැනි ගුවන්තොටුපළක් අවශ්‍ය වුණේ කියලා. මොකද කුඩා මට්ටමේ බොහෝ අභ්‍යන්තර ගුවන්තොටුපළවල් මේ වෙද්දී ලංකාවේ තිබෙනවා. මත්තල වගේ ප්‍රදේශයකදී ඇයි මෙවැනි ගුවන්තොටුපළක් අවශ්‍ය වුණේ? ඒකදී මම පොඩි උත්තරයක් දෙන්නම්. ඒකේ මත්තල කියන්නේ දැන් අවශ්‍යතාවය දැන් නෙමෙයි තිබුණේ. ශ්‍රී ලංකාවට ওই ගුවන්තොටුපළ ඇතිවීම අවශ්‍යතාවය තිබුණේ දැන් බොහොමත් අනදිමත් කාලෙක ඉඳන්. අතීතයේ තිබුණා මොකද පිටකාරක් හිඟුරක් ගොඩ හදන්න හැදුවා. ඊට පස්සේ මතුගම හදන්න හැදුවා. ඊට පස්සේ ආපහු කුඩා ඔය ගුවන්තොටුපළක් හදන්න හැදුවා. ඒ කියන්නේ සෑම අවශ්‍යතාවක් තිබුණා. නමුත් ඒක කරගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මෙවර ඒ සිහිනය අපිට සබා කරලා දුන්නා. ඒකෙදි ඒ අවශ්‍යතාවය පැනනගින් ප්‍රධාන හේතුව තමයි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක ගොඩ බෑමට ගුවන් යානාවක් පැමිණෙනකොට. ඒක මොනවා හරි හේතුවකින් අපහසුතාවයක් වුණොත් ඊළඟ අපිට යන්න තියෙන ඉන්දියාවේ මදුරාසි ගුවන්තොටුපළට. ඒ අවශ්‍යතාවය ඒක ලොකු වියදමක් අපිට යනවා. ඒක ආපහු මෙහෙට යන වියදම ගෙවන්න ඕනේ. ආපහු එන වියදම ලෑන්ඩින් චාර්ජස් ඒ හැම එකක්ම අපිට මේ වියදම අප විසින් දරන්න ඕනේ. ඉතින් මේ වගේ එකක් වගේ සිද්ධීන් වලටත් තව මේ ගුවන්තොටුපළක මොනවා හරි අපිට නඩත්තු කටයුත්ත මොනවත් කරන්න විදිහක් නෑ. මොන දේ කරන්නත් අපිට යන්න වෙන වෙන ගුවන්තොටුපළකට. ඒ කියන්නේ වෙන රටකට යන්න වෙනවා. ඉතින් ඒ අවශ්‍ය ඒක නිසා රට කොපමණ කුඩා වුණත් අපිට ගුවන්තොටුපළ දෙකක් අවශ්‍යතාවය දෙමින්ම තියෙනවා. කරුම් මහත්මයා මම කැමතියි ඔබෙන් දැනගන්න දැන් කෙනෙක් හිතන්න පුළුවන් අපේ එක් ගුවන්තොටුපළක් කටුනායක දිස්ත්‍රික්කයේ තියෙනවා. ඇයි මත්තල වගේ ප්‍රදේශයක් තෝරා ගැනීමට හේතුව කියලා අපේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදි කරන්නේ. කියනවනම් ගුවන්තොටුපළක් සඳහා සුදු භූමියක් තෝරගන්න ඒක හැමතැනම කරන්න බෑ. ඇත්තටම මේකේ ශක්තිය වර්තාවක් ගන්න ඕන. ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගන්නේ සිවිල් ජනතාවට අවම හානියක් වෙන්න ඕන ඉස්සෙල්ලාම. ඊට පස්සේ අපි සැලකනවා භූ ලක්ෂණ බලන්න ඕන. ඊට පස්සේ වින් ඩේටා ඒ කියන්නේ සුළං තත්ත්වය ඒ බලන්න ඕන. ඒ නම් මත්තලදී අපි ඒක සහ ප්‍රධාන වශයෙන්ම තියෙන්න ඕන දේශපාලනික සහයෝගයක් තියෙන්න ඕන. නැතුව මේ ගුවන්තොටුපළක් කියන එක පොඩි දෙයක් නෙවෙයි. ලොකු දෙයක්. දැන් මත්තල තෝරා ගැනීමට හේතුව හම්බන්තොට වරයක් එක්කම තියෙනවා. ඒතකොට ගුවන්තොටුපළයි ඔක්කොම හැදෙනකොට ඒක මෙගා ඩෙවලොප්මන්ට් එකක් හම්බන්තොට වෙනවා. ඒතර ඒක නිසා අපි දැන් සුළං ගැන කතා කරද්දී අපි අවුරුදු 10ක විතර වින් ඩේටා ඔක්කොම චෙක් කරා. අවුරුදු 10ක ඊට පස්සේ ක්ලෝස්ලි අපි අපේ ඩිවිෂන් එකෙන් අවුරුදු 2ක වින් ඩේටා ඒ ඒරියා එකේම චෙක් කරා. මොකද වින් ඩේටා තමයි මේ බේසිකලිම ඕන වෙන්නේ එයාපෝට් එකක් හදන්න. ඊට පස්සේ ඊට අමතරව එයාපෝට් එකක් අපි කාදිරකින් ඉවර කරලා නවත්තන්න බෑ. ඒ සුසු ඉඩකඩ තියෙන්න ඕන ඇත්තටම. මේ මත්තල කියන ප්‍රදේශය සාමාන්‍යයෙන් මේ කටුබඳු සහිත ඒ කියන්නේ ශුෂ්ක කලාපයේ ප්‍රදේශයක්. අපිට ඒකේ ඕනතරම් ඉඩ පහසුකම් ගන්න පුළුවන් පළවෙනි අදියරේ දෙවෙනි අදියරේ තුන්වෙනි අදියරේ. මොකද එයාපෝට් එකක් හදලා එක අදියරයක් නවත්තලා ඉවරලා ඊට පස්සේ අපිට දෙවෙනි අදියරයක් ගැන හිතන්න නැතුව මිනිස්සු ඊට පස්සේ ඒ ආශ්‍රිත කර්මශාලාවක් තියෙනවා. සිලෝදී අතුනක් පස්සේ අපිට ඉඩ මදි වෙනවා ඒක එක්ස්පැන්ෂන් එකට. එතකොට අපිට දැන් phase 1 phase 2 phase 3 වගේ
දිගට ඉඩ තියෙන නිසා මේ ඒරියා එක අපි තෝරගත්ත අතරම සුසු ඒරියා කියලා. මම කැමති මේ ප්‍රශ්නෙට ඔබතුමාන් දෙපළගෙන්ම අදහසක් දැනගන්න. දේශීය ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන ප්‍රථම වතාවට තමයි මෙවැනි දැවැන්ත කාර්යයක් ලංකාව තුළදී සිද්ධ වුණේ. මෙවැනි දැවැන්ත නිර්මාණයක් ජනතා අයිතියට ඉදිරියේදීපත් වෙන්නේ. මේ ගුවන්තොටුපළ දැන් නිර්මාණය කිරීමේදී විවිධාකාර අභියෝග එන්නේ නැති විවිධාකාර ගැටලු ඇති වෙන්නේ නැති මම කැමති දැනගන්න දැන් මේ දේශීය ඉංජිනේරු තාක්ෂණය යොදාගත්ත අයුරු කොයි ආකාරයකට මොන වගේ ගැටලුද ලැබුණේ මේත් එක්ක කොහොමද මේ අභියෝග ජයගත්තේ? ඒකෙදී අපිට ගොඩක්ම මේ කියන්නේ දේශීය ඉංජිනේරුවන්ගේ තාක්ෂණය ගැන අපි දැන් පළපුරුදු අය ගුවන්තොටුපළ ගුවන්සේවා සමාගමේ ගොඩක් පළපුරුදු අය ඉන්නවා. ඉතින් අපි දැන් දෙයක් අපිට අවශ්‍ය වෙන අපේ දේශීයට අපේ නඩත්තුව පහසු වෙන්න අපිට ගුවන්තොටුපළ නඩත්තු කරන අපිටම හැකියාව තියෙන්න ඕන. ඉතින් මේ පහසුකම් තියෙන්න ඕන. ඒ අතර අපිට ඉදිරියේ ඩෙවලොප්මන්ට්ස් අපිටම කරගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඒ තමයි ඒ අවශ්‍යතාවල් වලට ගැළපෙන පාදා කිරීමක් කරනවා. අපි වෙලාව බලලා නැවතත් කතා බහට එකතු වෙමු. බඩු ගන්න කමර්ෂල් ක්‍රෙඩිට් එකට ගියා. අපිට එහෙම විදිහේ තාක්ෂණ කටයුතු වලදී අපිට අවශ්‍ය වෙන්නේ ඊට පස්සේ දැන් වෙන රටකින් හරි අපි ඇවිල්ලා අපි නිතරම මොකද කියන්නේ මේ රටේ අවශ්‍යතාවය අපේ රටේ දේශීය අවශ්‍යතාවය වෙනස්. ඒ කියන්නේ අපි ඉන්නේ කාලගුණ තත්ත්වයන්. අපිට ඕන සමාජීය තත්ත්වයන්. ඒවට ගැළපෙන ආකාරයට ඕනේ අපි දෙයක් කරන්න. ඒකයි අපිට නඩත්තුවේදීත් අපිට පහසුකම් තියෙන්න ඕනේ ඒවා නඩත්තු කිරීම සඳහා අවශ්‍ය කරන උපකරණ ලබා ගැනීම හැකියාව. ඒවා අපිට ගැළපෙන ආකාරයට තමයි අපේ රටේ තියෙන සම්පත් වලට ගැළපෙන ආකාරයට තමයි අපි මේ දෙයක් නිර්මාණය කරගන්නේ. අපි එතෙන්දී අපේ තාක්ෂණය අපි යොදාගත්තේ ඒ වගේ අවශ්‍යතා නිසායි. අපේ තාක්ෂණය අපේ ඉංජිනේරුවන්ට ඒ හැකියාව තියෙනවා මේ දේ අපිට අවශ්‍යයි මේ විදිහටයි මේ දේ කෙරෙන්න ඕන කියලා අපි අපේ උමනාවල් කිව්වා. කිව්වම ඒ අනුව තමයි මේක සැලසුම් වුණේ. අපි සැලසුම ගැන කතා කරත් කලම් මහත්මයා දැන් මේක පුංචි කටයුත්තක් නෙමෙයි අති විශාල කර්තව්‍යයක්. කොයිතරම් කාලයක ඉඳන් මේ සැලසුම ක්‍රියාත්මක වුණාද? කොයිතරම් කාලයක ඉඳන් සැලසුම් කරාද? කොහොමද මේ අභියෝග හරියටම ජයගත්තේ? ඒ කියන්නේ අපි දැන් සෑහෙන අවුරුදු 5ක් තිස්සේ සැලසුම් කරලා තිබුණා. කරලා තිබුණාට ඒක අපේ රට අවශ්‍ය විදිහට අපි ගෝත්‍ර ගෝසේවා සමාගමේ පළපුරුදු කාර්යමණ්ඩලයේ ඉන්නවා. ඒ කට්ටියත් එක්ක කතා කරලා අපිට ගැළපෙන විදිහට මේක අපි සැලසුම් කරගත්තා. ඒකගෙන ඊට පස්සේ අපේ තාක්ෂණයත් එක්ක එකතු වෙලා අපිට උරු විදිහට අපිට ගැළපෙන ආකාරයට රටට ගැළපෙන ආකාරයට අපි මේකේ කටයුතු කරගත්තා. උතුම් මහත්මයා ඔබ මම කැමති ඔබේ තිබෙන මේ මන අත්දැකීම් එක්ක මම කැමති දැනගන්න අපි සංසන්දනාත්මකව බැලුවොත් ජාත්‍යන්තරත් එක්ක ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් එක්ක ගත්තොත් අපේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ මත්තල ප්‍රදේශයේ තියෙන මේ ගුවන්තොටුපළේ කොයි විදිහේ ජාත්‍යන්තරයත් එක්ක සැසඳනකොට ප්‍රමිතිය අතින් කොයිතරම් දුරට සාර්ථක වෙලා තිබෙනවද සහ ගුණාත්මක භාවය සහ මහජනයාට කොයි වගේ පහසුකම් ලැබෙනවද? ඒකදී මේ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් දැන් පළවෙනියෙන්ම එකපාරටම එක ඉදිවෙන එක. මේක දැන් අපි දැන් මේ ගුවන්තොටුපළ සංවර්ධනය කළා නෙමෙයි. එක තැනක එකපාරට අලුතෙන් දෙයක් බිහි කරා. බිහි කරනකොට තියෙන මේ අභියෝගات ආවා ඒකම අපි බැලුවේ දැන් ඒකෙදි පාවිච්චි කරු උසස්ම තාක්ෂණ මේ ක්‍රම පාවිච්චි කරලා තියෙන දැනට. මේ භාවිත කරපු දේ බලපුවම දැන් අපිට බලුවොත් අනිකුත් ලෝකයේ අතිනවීන ගුවන්තොටුපළ වල තියෙන මේ අධි තාක්ෂණ උපකරණ අපි පාවිච්චි කරනවා. ඒක ගුවන්තොටුපළක් හදවන අලුතෙන්ම එකපාරට මේ දෙයක් භාවිත කරනවා කියන්නේ ඒක ලොකු දෙයක් අපිට. එහෙම භාවිත කරන ඒකෙදී අපිට තාක්ෂණය සම්බන්ධයෙන් බැලුවොත් අපි ඉහළම ජීවුන රටවල තියෙන ගුවන්තොටුපළ වල මට්ටමට මේක ආරම්භයේදීම තියෙනවා මේ ගුවන්තොටුපළ. ඒක ලොකු භාග්‍යයක් අපිට ඒක ලැබීම. චරණ මහත්මයා දැන් ගුවන්තොටුපළක් හෝ අපේ ලංකාවේ ඉදිකරන මහා මාර්ගයක් වුණත් හරියාකාරව අලුතෙන් ඉදි කරනවා නම් අපිට මේ පාරිසරික සාධක බලපානවා. එහෙමනම් මේ වගේ විශාල නිර්මාණයකට අනිවාර්යයෙන්ම පාරිසරික සාධක කියන්නේ තමත් වැදගත් දෙයක්. කොයිතරම් දුරට මේ ප්‍රදේශීය පාරිසරික සාධක බලපෑවද මේ සාර්ථක දේ සාර්ථක ආකාරයෙන්ම කරගන්න? ඔව් මම මුලින් කතා කරපු විදිහට අපි අර එතනක් සොයාගන්න ගියාම පරිසර සාධකත් මෙහින් බැලුවා. ඇත්තට මෙහෙට අර වැස්ස එහෙම අඩුයි ඒකත් ලොකු වාසියක් වුණා අපිට. මොකද හැමදාම වහිනවා නම් ඒක අමාරුයි අපිට ගුවන් යාන පාලනය කරන්න. එතකොට ආමතරව අපි මේකදී පාවිච්චි කරා මේ ග්‍රීන් කන්සෙප්ට් කියන එක. ඒ කියන්නේ මේක දැන් හරිත සංකල්පය කියන එකත් මේකට යොදාගත්තා එයාපෝට් එකට. ඇත්තටම ඒකදී අපි පාවිච්චි කරා
විශේෂයෙන්ම මගේ පරියන්තේදී අපි පාවිච්චි කරලා තියෙනවා green skylight කියන එක. ඒ කියන්නේ එළියේ අපිට ලයිට් නැතුව වහලට ග්ලාස් එකක් විතරක් දාලා skylight අරගෙන අපි මේකේ එනර්ජි සේවිං එක අඩු කරා. ඊට අමතරව බිත්ති වලට අපි දාලා තියෙන ගිරි වෙලි වටුනට පස්සේ බිත්ති රත් වෙනවනේ. ඒකට රත් වෙනකොට අපිට එයා කන්ඩිෂන් වලට එම සෑහෙන එනර්ජි එකක් පාවිච්චි වෙනවා. ඒකට ඒක අඩු කරගන්න අපි බිත්තිය ෆිනිෂ් කරලා ඊට ඉස්සරහ ස්පොන්ජ් රිජෝම් ලේයර් එකක් වගේ දෙපැත්තට දාලා තියෙන බිත්තියට. එතකොට ඒකේ හිරු වෙලි වටුනට ඇතුළට රස්නේ ඉන්නේ නැහැ. අනිත් එක ස්කයිලයිට් එකේදී පාවිච්චි කරලා තියෙන 3 layer glass එකක් ඇතුළේ වැකුම් එකක් එක්ක. ඒක සාමාන්‍යයෙන් අපිට ඉරේලිය වටනකොට ඉරේලියත් එක්ක තාපයක් වෙනවා එළියක් වෙනවා. අපි එළිය විතරක් අරගෙන තාපය නවත්තලා තියෙන්නේ වැකුම් layer එකක් එක්ක 3 layer glass එකක් දාලා තියෙන ස්කයිලයිට් වල. ඒතර ඒකෙන් නෑදෙන්නේ. ඊට අමතරව තව දැන් ටර්මිනල් බිල්ඩින් එක තමයි ගොඩක්ම එනර්ජි යූස් වෙන තැන. ඒකට අර මැද මිදුල කියන සංකල්පය අරගෙන තියෙනවා. ඒ කියන්නේ කොට්ටයක් එකක් මැදට දාලා තියෙනවා. එතකොට වෙන්නේ වාතය සහ එළිය එනවා. එතකොට ඒකත් මේකට පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව අපි විදුලි පැත්තෙන් බැලුවම සූර්ය බල ශක්තිය ගන්නවා, සෝලාර් එනර්ජි ගන්නවා. ඒක අපි ඒකදී භාවිත කරන සෝලාර් සිස්ටම් එකක්. ඒක හඳුන්වා දීමක් හැටියට අපි පළමුව භාවිත කරලා තියෙන්නේ. ඒ කියන්නේ දවල්ට ඒකේ මේ සෝලාර් සිස්ටම් එකෙන් අපේ මේ මේන් ග්‍රිඩ් එකේ කියන්නේ ප්‍රධාන සැපයීමට අපි විදුලිය ලබා දෙනවා. ඒකම රාත්‍රියේදී අපි එකෙන් විදුලිය ලබා ගන්නවා. ලබාගෙන ඇතුලේ විදුලි ආලෝක එක ප්‍රදේශයක ඒක මේ ගැල්වෙන්නේ. එතකොට ඒකට යන එනර්ජි ප්‍රමාණය යන ප්‍රමාණයවල සංසන්දනය කරලා ඒ බැලන්ස් එක තමයි අපිට වෙන්නේ ලාභයක් හැටියට. ඒක අපි මේ ඩිස්ප්ලේ එකක් දාලා තිනවා ඇතුලේ. ඒකේ කොච්චර ප්‍රමාණයක් අපිට ඉතුරු වෙනවද මේකෙන් කියන්නේ. ඒකයි දැන් ප්‍රධාන වශයෙන්ම පළමුවෙම සිවිල් ඉංජිනේරුවන්සේ තමයි මේ එනර්ජි මේකට දායක වුණේ සැලසුම් කියනවා. සැලසුම් ඉඳලා කලු මහතා කිව්වා වගේ කියන්නේ බිත්ති වලට ආලෝකය දැන් තාපය එනේම ඒම වැළැක්වීම ඒකෙන් ගොඩක්ම අපිට කියන්නේ අපිට එනර්ජි කිව්වොත් ඉලෙක්ට්‍රිසිටි යන වැඩිම බිල යන්නේ වායු සමීකරණ වලට. ඒ වායු සමීකරණ වලට යන බිල තමයි අපි ගොඩක් අඩු කරගන්න උත්සාහ කරේ. එතන තමයි සිවිල් ඉංජිනේරුවන්ගෙන් සම්පූර්ණ දායකත්වය හම්බෙලා තියෙනවා අපිට ඒක කරන්න. ඊට අමතරව තියෙනවා බිල්ඩින් මැනේජ්මන්ට් සිස්ටම් කියලා. කියන්නේ ඕනම දැන් අලුත්ම තාක්ෂණයක් එක භාවිත වෙන දැන් ඒකෙදිත් වෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ප්‍රදේශ වලට මේ පමණක් මේ වායු සමීකරණය ලැබෙන ආකාරයට තව ස්කයි විදුලි සෝපාන වගේ දේවල් භාවිත කිරීමත් ඒවත් අනවශ්‍ය අවස්ථාවට නතර වෙනවා. ඒ විදිහට මේ භාවිත කරලා තියෙනවා අපිට ඇතුලේ මේ කියන්නේ අපිට විදුලිය ඉතිරි කර ගැනීම සඳහා උපරිම තව විදුලි ලාම්පු පවා අපි උපරිම අධිකාරක්ෂම ලාම්පු කරලා අපි පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මොනවාද ටියුබ් ලයිට් දැන් අලුත්ම ලෝකයේ අලුතින්ම භාවිත කරන වර්ග තමයි අපි මේ ලාම්පු පාවිච්චි කරන්නේ. ඒ හේතුව අපිට තියෙන පුළුවන් තරම් එනර්ජි සේව් කරගන්න. ඒක අපි තියෙනවා අපි ප්‍රධාන වශයෙන්ම තවත් තියෙන ඝන අපද්‍රව්‍ය පාලනය කියන එක ටොයිලට් වේස්ට් කියන එක අපි මෙහෙදී පරිසර හිතකාමී ආකාරයට වෙනම ප්ලාන්ට් එකක් හදලා ඒකෙදි කරන්නේ ඝන අපද්‍රව්‍යයි වතුර වෙන් කරලා ඒ වතුර ටික අපි පවිත්‍ර කරලා ගන්නවා අපේ ලෑන්ඩ්ස්කේපින් වලට ගස් වලට වතුර දාපුවා ඒ ඒරියාගේ වතුර ටිකක් අඩුයි සුචි කලාපයක්නේ අසහ ඝන ද්‍රව්‍ය පොහොර බවටපත් කරලා අපේම ලෑන්ඩ්ස්කේපින් වලට ගන්නවා ඒ කියන්නේ ඒක කෙමිකල්ස් මොකුත් දාන්න නැතුව වාතයේ තියෙන ඔක්සිජන් මගින්ම ඒක බැක්ටීරියා හදලා ඒක විනාශ කරලා ඒ විදිහට තමයි ඒක පාවිච්චි කරන්නේ. ඒක ප්‍රධානම මේකක් ලොකුම මේ සල්ලි ඉතුරු වෙන දෙයක් මොකද වතුරයි පොහොරයි දෙකම අපිට හම්බ වෙනවා. ඊට අමතරව අපි ගොඩක් ලෑන්ඩ්ස්කේපින් පැත්තේ අලුතෙන් ගස් හිටෙව්වා. කොහොම ගස් වගේ ප්‍රදේශයට ආවනික ගස් අපිට ඒ ආවට අපි පරිසර හිතකාමී විදිහට ගස් හිටවලා ගොඩාක් දේවල් අපි කරලා තියෙනවා ලෑන්ඩ්ස්කේපින් පැත්තේ. ඒකෙදිත් අපිට මොකක් දායකත්වය වුණා මේ ආකිටෙක්චර් කියන්නේ දේශීය ඉන්න අපේ ආයතනයේම ඉන්නවා මේ ආකිටෙක්චර් සම්බන්ධයෙන් ප්‍රධාන මනෝජ් ක්‍රූස් මහතා එනවා ඒගොල්ලන්ගේ සැලසුම් තමයි අපිට එතෙන්දි ඉවහල් වුණේ මේවා කරන්න මැද මිදුළු සංකල්පය ලෑන්ඩ්ස්කේපින් කියන කොටස් කරන්න උදව් වුණා. ඒ වගේ දේවත් ඔක්කොම අපේ දේශීය කියන්නේ දේශීය අය සහභාගී වුණේ ගුවන්තොටුපළේම සේවකයෝ. ඒ කියන්නේ ඒකේ පළපුරුදු. මේ තමයි කියන්නේ උසස් කාර්මික නිලධාරියෙක් ඉඳලා සෑම කෙනෙක්ම ඔකදී මේ පළපුරුද්ද මේකට දායක වෙලා තියෙනවා. ප්‍රධාන ඉංජිනේරු දක්වා.
උදේ මහත්මයා ඒත් එක්ක මම කැමතියි දැනගන්න දැන් ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ඉදි වුණාම බොහෝ වෙලාවට ජාත්‍යන්තරයේ තත්ත්ව පරීක්ෂාවට ලක් වෙනවා. ජාත්‍යන්තරයේ දැන් මේ වෙද්දි තත්ත්ව පරීක්ෂාවට ලක් වෙලා මොන වගේ පිළිගැනීමද මොන වගේ අදහසක්ද සහ මොන වගේ ගුණාත්මක භාවයද ලබා දීලා තියෙන්නේ? මේ ඕනම ගුවන්තොටුපළක දැන් අපිට කටුනායක ගුවන්තොටුපළ වේවා සෑම වසරකම අපි ගන්න ඕනේ ඒ කියන්නේ ICAO සර්ටිෆිකේට් එක. කියන්නේ අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංගමයෙන් සහතිකයක් ගන්න ඕනේ මේ ගුවන්තොටුපළේ මේක ධාවනපතිය පාවිච්චි කරන්න පුළුවන්ද? ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ යථාපරිදි ක්‍රියාත්මක වෙනවද කියලා. ඉතින් ඒක මේක ඉස්සෙල්ලාම කරේ පාකිස්තානයේ ගුවන් යානාවක් ඇවිල්ලා ඒ සම්බන්ධ සියලු උපකරණ සහිතව මම මේ දවස්වල ප්‍රචාරය ගියා. ඒක ඇවිල්ලා සම්පූර්ණ තත්ත්ව පරීක්ෂණයක් කරා. ඒක කිසිම වෙනස් වීමකින් තොරව පළවෙනි වතාවට මේක සම්පූර්ණ සමත් වුණා. ඊට පස්සේ දැනට මේ දවස්වලත් යනවා ICAO ඔඩිට් ටීම් එකක්. අපි ඒකත් ගොඩක් අය සහභාගී දේශීය අය. දැන් අපේ සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකේ සම්බන්ධව ඉන්න කට්ටිය. ඒ අය ඇවිල්ලා දැන් ඔඩිටින් කරගෙන යනවා. ඒ අයගේ සම්පූර්ණ සහයෝගය දැන් ලැබිලා තියෙනවා. ඒක පරීක්ෂණය දැන් සමත් වෙලා තියෙනවා අපිට. ඒක බොහොම වටින දෙයක්. මේ කියන්නේ කිසිම ෆේලියර්ස් කියලා જાතියක් අපිට දකින්න තිබුණේ නැහැ. සියල්ල සාර්ථක වුණා. සියල්ල සාර්ථක වුණා. ඒකට ප්‍රධාන හේතුවක් කියලා තියෙනවා අපි සාමාන්‍යයෙන් දැන් quality control and quality assurance part එක කරේ airport aviation එකේ ඉන්න ටීම් එක. එතකොට අපි හැමදෙස්සෙම ඒ ක්‍රියාවන් වෙනකොට quality control assurance ඒ part එක දෙකම අපි කරනවා. අපි ගාව මේ කියන්නේ ලෝකේ තියෙන හොඳම ලැබ් එකක් තිබුණා. ඒ කියන්නේ හොඳම ඉන්ස්ට්‍රුමන්ට් තියෙන ලංකාවේ කොහෙවත් නැති අපිට ආවේනික ඉන්ස්ට්‍රුමන්ට් අපි ගෙන්නුවා පිටරටින්. ගෙන්නලා අපි හැම පස් වර්ග හැම ටෙස්ට් එකක්ම කරා. ගල් වර්ග වලට කරා, කොන්ක්‍රීට් වර්ග වලට, තාර වර්ග වලට. කියන්නේ හැම ටෙස්ට් එකක් සහ ඒ සියලු දේවල් අපි විසින් කරලා අපි තත්ත්වය ක්ලෝස් මොනිටරින් එකක් අපි කරගෙන ගියා. ඒ කියන්නේ වැඩවල හැම වැඩක්ම අපි ළඟ ඉඳලා අපේ ටීම් එකක් ඉන්නවා. අපේ ඉන්ජිනර්ස්ලාට අමතරව තාක්ෂණ නිලධාරීන්, සුපර්වයිසර්වරුන්. ඒ කියන්නේ අපි ටීම් එකක්ම ළඟ ඉඳගෙන අපේ සුපර්විෂන් එක යටතේ තමයි හැම වැඩක්ම කරේ. දැන් ගොඩක් ඔය කියන්නේ සුපර්විෂන් මදි වුණාම තමයි ක්වොලිටි අඩු වෙනවා කියලා කියන්නේ. ඒතර අපි ඒ අමතරව ISO ප්‍රවෘත්තින්ට අනුව අපි ක්වොලිටි ෆෝමැට්ස් අපි යූස් කරා. ඒතර ඕන වෙලාවකදී අපිට මේ ඒවා යූස් පාවිච්චි කරන්න පුළුවන්, පෙන්වන්න පුළුවන් තත්ත්වය ගැන සියලු දේ අපි ඒ කියන්නේ මූලික වැඩ කරන වෙලාවෙ ඉඳලම දිගටම ඒ තත්ත්ව පාලනය ගෙන ගිය නිසා තමයි අවසානයේ අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක පාස් වෙන්න සහ මේකට උදව් වුණේ. ඇත්තට මේක. කල් මහත්මයා අපිට පුංචි කාල වේලාවක් තිබෙන නිසා අවසාන වශයෙන් සියල්ලම අන්තර්ගත මම කැමතියි කෙටි පිළිතුරක් ලබා ගන්න. දැන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පළමු අදියර පමණයි මේ අවසන්ලා තියෙන්නේ. ඉදිරියේදී දෙවන අදියර ක්‍රියාත්මක වෙනවා. එතකොට මොන වගේ තත්ත්ව වර්ධනයක්ද වෙන්නේ? ඒ වගේම අනාගත පරපුරට මොන වගේ ප්‍රතිලාභද ඉදිරියේදී ලැබෙන්නේ? අපි දැන් පළවෙනි අදියරේ අපි ප්ලෑන් කරලා තියෙන්නේ පැසෙන්ජර් ගාන 1 මිලියන් per annum. ඒ කියන්නේ අවුරුද්දට ලක්ෂ 10ක් විතර. සහ ගුවන් යෝගන යාන 10කට තමයි පාකින් බේස් දාලා තියෙන්නේ. ඊට අමතරව ඒරෝ බ්‍රිජස් දෙකයි තියෙන්නේ. දැන් ෆේස් 2 එකේ තියෙන්නේ ඒරෝ බ්‍රිජස් තව 12ක් එකතු වෙනවා. ඒරෝ බ්‍රිජස් 14යි පාකින් බේස් 20ක් විතර වගේ එකතු වෙනවා. ඊට පස්සේ ඊට අමතරව වෙනවා පැරලල් ටැක්සි එකක් හදනවා. රන් එක දැන් ටැක්සිස් දෙකයි තියෙන්නේ. ඒතර කන්ජෙෂන් එක වැඩි වෙනකොට ප්ලේන් එක ඉක්මනට අයින් කරගන්නවා රන් එකකින්. ඒතකොට තව පැරලල් ටැක්සි එකක් තියෙන ඉක්මනටම දෙන්න අයින් කරගන්න පුළුවන්. බේසිකලි ඔය දෙකත් එක්ක තව දියුණු වෙනවා. ඊට අමතරව ප්ලෑන් කරලා තියෙනවා ගුවන් යාන නඩත්තු එකක් හදන්න. ඒ කියන්නේ හැංගර්ස් ඉතින් අපි ලොකු ලංකාවට සල්ලි ගොඩක් හම්බ කරන්න පුළුවන් දෙයක් ගුවන් යාන නඩත්තුව. ඒතර මෙහෙන් ඒ කරන්න හදන ඊට අමතරව ට්‍රේනින් ස්කූල් එක පයිලට් ට්‍රේනින් ස්කූල් එක කියන්නේ ඒරෝනොටික සම්බන්ධව තියෙන ට්‍රේනින් ස්කූල් එකක් දාන්න හදන. ඒතර ජනතාවට සෑහෙන මේකක් වෙනවා. දැන් මෙහි වෙලා තියෙන සිවිල් ඉංජිනේරු විතර හැම ක්ෂේත්‍රෙම මෙහි එයාපෝට් එකක් කියන්නේ ගම්මානයක් වගේ. ඒතර අපි සිවිල් ඉංජිනේරු ඉන්නවා, මෙකැනිකල් කියන්නේ යාන්ත්‍රික ඉංජිනේරු ඉන්නවා, විදුලි ඉංජිනේරු ඉන්නවා, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, නැවිගේෂන් ඉංජිනේරු ඉන්නවා. ඊට අමතරව මැනේජ්මන්ට් එකේ මැනේජර්ස්ලා ඉන්නවා. ඒතර සෞඛ්‍ය පැත්ත බලමු ડોක්ටර්ස්ලා, නර්ස්ලා කියන්නේ හැම ෆීල්ඩ් එකක්ම මේකට ටච් වෙනවා. එතකොට අපිට ලොකු අවස්ථාවක් වක්‍රව يعني ඩිරෙක්ට් එම්ප්ලොයිමන්ට් 5000ක විතර වගේ හම්බ වෙනවා. ඊළඟ ටැක්සි සර්විස් පටන් ගන්න පුළුවන්. ඊට අමතරව දැන් වටේ හොටෙල්ස් හැදෙනවා. ඒක පාරවල් හැදෙන ඉංජිනේරුවන්ගේ හැමදාම දායකත්වයට ගන්න පුළුවන්. අපිට ඩෙවලොප්මන්ට් ලොකු මෙගා ඩෙවලොප්මන්ට් එකක් හැරි වෙනවා. ඒ කියන්නේ එයාපෝට් එකත් එක. ඒතකොට සෑහෙන ප්‍රමාණයකට ඒ වක්‍ර රැකියාව 15000ක් විතර වගේ තියෙන්න පුළුවන් ඉස්සරහට ෆේස් 1 එකේදී. ෆේස් 2 එකේදී ඊටත් වැඩිය 4 ගුණයක් 5 ගුණයක් වැඩි වෙන්න පුළුවන්. අතරම. අනිත් එක අපි අතර අපි සතුරු වෙන අපි නිවාස අධ්‍යාපන ඉගෙනගෙන
මේ රටට ඒ කියන්නේ අපිට කාටවත් හම්බ නැති chance එකක් තමයි අපිට හම්බුනේ. මොකද එයාපෝට් එක මුලින් ඉඳලා හදනවා කියන එක කාටවත්ම හම්බෙන්නේ නැහැ ඒක. මොකද අපි කීප දෙනෙකුට තමයි මේ chance එක හම්බුනේ. ඒක ඇත්තටම අපිට ලොකු දෙයක් නිදර්ශනයෙන් ඉගෙනගෙන අපිට රටට වැඩක් කරන්න හම්බෙච්ච එක ගැන අපිට ඇත්තටම සතුටු වෙනවා. මොකද අපේ ටීම් එකක් ඉන්න ඔක්කොටම ඒ කියන්නේ අපිට යුනික් එක්ස්පීරියන්ස් එකක් විතර මේක හම්බුනේ. ඒක වෙන කාටවත් නැති. මොකද කටුනායක වුණත් ඩෙවලොප්මන්ට් වෙවි ෆේස් වලට කට්ටිය ඇවිල්ලා තියෙනවා. අපිට මුලින් ඉඳලම ඒ කියන්නේ මේ පහළ මට්ටමේ ඉඳලම සම්පූර්ණයෙන්ම අපිට එක්ස්පීරියන්ස් එකක් හම්බුනා ඇත්තටම සම්පූර්ණ එයාපෝට් එක ගැන. රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ මත්තලදී මාර්තු 18 වන දින ජනතා අයිතියටපත් වෙන ඒ සංවර්ධන කටයුතු කොයි ආකාරයෙන් සිද්ධ වුණේ කියලා අපි කතා බහ කරමින් සිටියේ. කොමුණත් ඔබ දෙපළ ඇතුළුව ගුවන් සමාගමේ සියලු දෙනාට අපේ උණුසුම් සුබ පැතුම්. ඉදිරියේදී ජනතා අයිතියටපත් වෙන මේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙනුවෙන් දෙවිනි ස්තුතිවන්ත වෙන අද දවසේ අපිත් එක්ක අපේ කෞරාන්විත ආරාධන පිළි අරගෙන අපිත් එක්ක එකතු වුණාට ආයිබා. අපි සූදානම් විරාමයක්